හරි මේ ක්‍රෝමියම් මැංගනීස්ට යන්න ඉස්සෙල්ලා අපි අර මේ වෙනකන් දැකපු සංයෝග අනම්මනන් ටික පොඩ්ඩක් මතක් කරගෙන ඊට පස්සේ අතෙන්න යන්නයි ලෑස්ති වෙන්නේ. හරිද? ඉස්සෙල්ලාම මේ පටන් ගත්ත විදිය කතා කරමුකෝ. මෙහෙම දැන් අපි මේ වෙනකන් විශේෂ කරුණු කියලා 8ක් වෙනම කතා කරලා තියෙනවනේ අර පළවෙනි පිටුවේ කොටුවක් ඇතුලේ තිබිලා පිරෙව්වේ. ඒ කරුණුවට පොඩ්ඩක් මතක් කරගන්න. මොකද ඔය හැම එකක්ම අපි හිතුවේ ගොඩක් වෙලාවට ඒ කරුණුවට මැච් කරමින්. අපි පොඩ්ඩක් මේ වෙනකම් බලපු ටික මතක් කරගෙන තමයි ඊළඟ වැඩේට යන්න ලෑස්ති වෙන්නේ. එහෙම එකක් කරන්න යන්න. එතකොට මේ විශේෂ කරුණු වල මොනවද අපි බැලුවේ? ඉස්සෙල්ලම කිව්වා ජලීය සංකීර්ණයක් නම් සංගතාංකය කීයක් වෙනව කිව්වද? සාමාන්‍යයෙන් ජලයත් එක්ක නම් හදන්නේ කී දිනක් ජල අණු හවුල් කරගන්නවද සංකීර්ණයකට? 6ක්. ජලයේ සංගතාංකය 6යි කිව්වා. ක්ලෝරයිඩ් සංකීර්ණවල හයිඩ්‍රොක්සයිඩ් සංකීර්ණවල ඒ කියන්නේ Cl- OH- වගේ කට්ටියගේ සංකීර්ණවල සංගතාංකය කීයක් කිව්වද? කීයද? ක්ලෝරයිඩ් සංකීර්ණවල සංගතාංකය 4යි නේ. 6යි නෙමෙයි 4යි. ඒක 4යි. ඇමීන් සංකීර්ණ වල සංගතාංකය යනකොට කොපර් වල ඒක නම් මෙතන බෝඩ් එකේ තියෙනවා. අන්තිම දෙන්නගේ ඇමීන් සංකීර්ණ වල සංගතාංකය 4යි. ඊට උඩ දෙන්නගේ ඇමීන් සංකීර්ණ සංගතාංකය 6යි. එච්චරයි. 4 දෙනා විතරයි ඇමීන් සංකීර්ණ හැදුවේ. ඒක ඒ විදිහට තමයි දෙන්න බෙදාගත්තේ. මේ පළවෙනි පොයින්ට්ස් තුන. ඊගාවට අපි පාටවල් ගැන පොඩ්ඩක් කිව්වා. බහුතරයක් ඇමීන් සංකීර්ණ මොන පාටයිද ළමයි? ඇමීන් සංකීර්ණ කියන්නේ මොනවද? ඇමෝනියා එක එකතු වෙලා හදන සංගත සංකීර්ණ. බහුතරයක් ඇමීන් සංකීර්ණ මොන පාටද? තද නිල් පාටයි. බහුතරයක් ක්ලෝරයිඩ් සංකීර්ණ මොන පාටද? කහ පාටයි. ඊට පස්සේ 6 වෙනි පොයින්ට් එකේද කොහෙද තිබුණා? ජලීය අයනයයි හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේපයේ පාට ළඟින් යනවා කියන එක. එමෙකු දැක්කා. ඊට පස්සේ අපි මේ අර වැඩිපුර OH- හමුවේ ඒ විශේෂ නිරීක්ෂණයක් පෙන්වන්නේ අපි මේ කතා කරන එකෙන් අන්තිමයයි පළවෙනියයි විතරයි. ඒ කියන්නේ සිංක් සහ ක්‍රෝමියම් විතරක් කියන එක බැලුවා. ඊළඟට වැඩිපුර ඇමෝනියා එක්ක විශේෂ නිරීක්ෂණයක් දෙන්නේ අන්තිම 4 දෙනා විතරක් කියන එක බැලුවා. ඔන්න ওই ටික තමයි අපි මේ දක්වා කතා කරගෙන තියෙන සෙට් එක. හරි. දැන් මේකත් එක්ක අපි මේ වෙනකන් වලපු ටික නිකන් මතක් කරන් ගියොතින් සිංක් ගැන අපි කිව්වේ සිංක් සිල් අරන් කියලානේ. ඒතර සිංක්ගේ පාටවල් විදිහට ජලීය ද්‍රාවණයක් නම් සිංක් අනිවාර්යයෙන්ම අවර්ණ තමයි පෙන්වන්නේ. අවක්ෂේපයක් ඇදුවා නම් සිංක් මොන පාටද වෙන්නේ අවක්ෂේපෙට? සුදු පාට. සිංක් වල පාටක් බලා ගන්න ආසම නම් මොන ප්‍රභේදයේද සිංක් වල පාටක් පෙන්වන්නේ? සිංක් ඔක්සයිඩ්. හැබැයි නිකන් ඉද්දි නෙවෙයි. රත් කරාම තමයි එයා පෙන්වන්නේ මොන පාටද සිංක් ඔක්සයිඩ් රත් කරාම? කහ පාටයි. ඒ අරින්න සිංක් ඔක්සයිඩ් එක නිවුණට පස්සේ ඒත් සුදු පාටයි. ඒත් පාටක් කියලා අපිට බලා ගන්න වෙන්නේ නැහැ මේ රත් කරොත් ඇරෙන්න සිංක් වල පාටවල් බලා ගන්න බෑ. එතකොට වැඩ පහම අපි බැලුවා සිංක් වල. එයාගේ ජලීය අයනේ ජලාණු 6ක් එක්ක හිටියා වර්ණයි. හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේපයේ OH දෙකක් සෙට් කරගෙන සුදු ජෙලටිනීයයි. වැඩිපුර OH වල දිය වෙලා OH 4ක සංකීර්ණයක් හැදුවා අවර්ණයි. වැඩිපුර ඇමෝනියා වල දිය වෙලා ඇමෝනියා 4ක සංකීර්ණයක් හැදුවා ඒත් අවර්ණයි. ක්ලෝරින් එක ක්ලෝරයිඩ් ක්ලෝරින් 4ක සංකීර්ණයක් හැදුවා ඒත් අවර්ණයි. ඒතර එහෙම බැලුවම මේ සිංක් වල අර වැඩ පහේ chart එකේ ජලීය සංකීර්ණය 6ක් තිබ්බ ජලය. අනිත් හැම සංකීර්ණයක්ම 4 ගානේ තමයි තිබුණේ. ක්ලෝරයිඩ් සංකීර්ණෙත් 4යි, හයිඩ්‍රොක්සයිඩ් සංකීර්ණෙත් 4යි, ඇමෝනියා එක්ක හදපු ඇමීන් සංකීර්ණෙත් 4යි. 4 ගානේ තමයි මේ තුනම තිබුණේ. මේ ජලීය සංකීර්ණ විතරයි සංගතාංකය 6ක් වුණේ. පාටවල් ගැන හිතන්නවත් දෙයක් තිබ්බේ නැහැ. ඔය තමයි සිංක් වල වැඩ පහ. ඒ කතාව එහෙමයි. තව විශේෂ කරුණු එක එක ඒවා බැලුවා උභය ගුණික හින්දා අම්ල බස්මති කරගන්න. ඒව මම මෙතන ගාව ගන්න නැතුව මූලික වශයෙන් වැදගත් ටික විතරක් මතක් කරගෙන යන්න. ඊට පස්සේ කොපර් වලට ගියා. කොපර් වල තිබ්බේ නිල් පාට හැංගීමක රස. නිල් පාට තිබ්බේ. ඒක ඇතුලේ මොකක්ද තිබුණේ? ජලීය සංකීර්ණයේ සුපුරුදු විදිහට ජලාණු 6ක් එක්ක හදනවා ලා නිල් පාටයි. OH- දැම්මට පස්සේ කොපර් හයිඩ්‍රොක්සයිඩ් එක හැදුවා COOH2. එයා මොන පාටද? දැන් ජලීය සංකීර්ණයේ ලා නිල් පාටයි කොපර්ගේ හයිඩ්‍රොක්සයිඩ් එකතු කරගත්තට පස්සේ එන කොපර් හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේපේ මොන පාටද? නිල් පාටයි. එයාට වැඩිපුර OH- එක මොකක් හරි වැඩක් තිබුණද? කොපර් වැඩිපුර භස්ම එක්ක ඒ කියන්නේ තුන්වෙනි වැඩේ කරාද? නෑනේ. තුන්වෙනි වැඩේ කරන්නේ සිංක් සහ ක්‍රෝමියම් විතරනේ. තුන්වෙනි වැඩේ කරේ නෑ. හතරවෙනි වැඩේ වැඩිපුර ඇමෝනියා එක්ක එයා යමක් කරාද? ඔව්නේ අන්තිම 4 දෙනාම කරනවා කියලා කිව්වේ වැඩිපුර ඇමෝනියා එක්ක එයා යමක් කරා. එයා වැඩිපුර ඇමෝනියා එක්ක තමන්ගේ ඇමීන් සංකීර්ණය හැදුවා. ඒක මොන පාටද ඉතින්? තද නිල් පාටයි. කොහොමත් බහුතරයක් ඇමීන් සංකීර්ණ තද නිල් පාටයි. එයාත් ඇමීන් සංකීර්ණ හැදුවා ඇමෝනියා 4ක් එක්ක. අන්තිම දෙන්න ඇමෝනියා 4ක් එක්කයි යන්නේ. ඊට පස්සේ ක්ලෝරයිඩ් සංකීර්ණ හැදුවා. ක්ලෝරින්ලා කීයක් එක්කද ළමයි ක්ලෝරයිඩ් සංකීර්ණ හදන්නේ? 4ක් එක්ක මොන පාටද? ක්ලෝරයිඩ් සංකීර්ණ සාමාන්‍යයෙන් කහ පාටයි කොහොමත්. මේක කහ පාටයි ඒ කතාව හරිය. ඊට පස්සේ කොපර් වල වැඩ පහ එතනින් ඉවරයි. තව එයාගේ පොඩ්ඩක් අර මේ කිරිතේ හදාගන්න සීන් එක මතකද? මොකද කොපර් කිරිතේ හදන සීන් එක මොනවයි ප්‍රතික්‍රියාවද කරේ? කොපර් 2+ උයි
i minus උයි ප්‍රතික්‍රියා කරා. මුලින්ම copper 2 plus copper 1 plus වුණා i minus i2 වුණා. වැඩිපුර i minus 1 තමයි සාමාන්‍යයෙන් ওই ප්‍රතික්‍රියාව කරන්නේ. එතකොට cu plus 1 වැඩිපුර i minus 1 මොනව හැදුවද? cu i හැදුවා. ඒක මොන පාට අවක්ෂේපයක්ද? සුදු පාට අවක්ෂේපයක්. මං කිව්වේ කිරිතේ එකේ අර අඩියේ තියෙන කලවම් උනේ නැති කිරිපිටි වගේ කියලා කිව්වේ. ඒකේ මේ පාට ගැන අපි කතා කරේ එහෙමයි. cu i සුදු පාටයි. එතකොට i2 කියන එකනට වැඩිපුර i minus තිබ්බොත් එයා හදනවා මොකද්ද? i3 minus කියලා දෙයක්. i3 minus මොන පාටයි කියලාද කිව්වේ? i3 minus රතු දුඹුරු කියලා කිව්ව අර කහට වැඩිම වැඩි තේ එකක්. කිරි තේ එකක්. නිකන් තව පොඩ්ඩක් ගියා නම් ප්ලේන් ටී. ඒ වගේ මට්ටමක තියෙන කිරි තේ එකක් කියලා අපි කිව්වේ රතු දුඹුරු පාට තමයි අපි ඒකට කියන්නේ. ඒතර ඒකෙන් තමයි ඔය මුළු ප්‍රැක්ටිකල් එකම කිරි තේ එකක් සම්බන්ධ කරලා අපිට සම්බන්ධ ඒ කියන්නේ වැඩේ මතක තියාගන්න පුළුවන්. ඊළඟට කොපර්ගේ හේලයිඩ ගැනත් කතා කරා. කොපර්ගේ ධන එකේ හේලයිඩ මොන පාටද? මුලින්ම කියන්න කොපර්ගේ ධන එකේ හේලයිඩ වතුර දිය වෙනවද? නෑ. CuCl CuBr CuI එකක්වත් වතුර දිය වෙන්නේ නෑ. හේලයිඩ වලින් වතුර දිය නොවෙන්නේ කොපර්ගේ ධන එකේ හේලයිඩ විතරයි D ගොනුවටම. ඒ කියන්නේ කොපර්ගේ ධන දෙකේ හේලයිඩ එහෙම වතුර දිය වෙනවද? ඔව් දිය වෙනවා. දිය වෙලා ඒගොල්ලෝ හදන ද්‍රාවණය මොන පාටයිද? කොපර්ගේ ධන දෙකේ හේලයිඩ කියලා CuCl2 සහ CuBr2 කියලා දෙකක් විතරයි තිබ්බේ. ඒක වතුරට දාලා දිය වුණාම එයා මොන පාට ද්‍රාවණයක් දුන්නේ? ලානිල් පාට ද්‍රාවණයක්. මොකද එයා වතුරේ දිය වෙලා අයන වලට කැඩෙනවා. ඒතර copper 2+ එනවා ද්‍රාවණයට. ඒ copper 2+ ගේ පාට තමයි එතෙන් ආවේ. එහෙම එකක් වෙන්නේ එතන. CuCl2 ජලීය ද්‍රාවණයක් මොන පාටද? ලානිල් පාටයි. copper 2+ ගේ පාට. එතන ක්ලෝරින් මදි හොඳේ ක්ලෝරයිඩ් සංකීර්ණයම හදන්න බෑ. ඒ ක්ලෝරින් ප්‍රමාණයට ගොඩාක් ලොකු ක්ලෝරින් ප්‍රමාණයක් ඕන අර කහ පාට සංකීර්ණයම හදා ගන්න ගියා නම්. හරි එහෙම යනවා. කොපර්ගේ ඔක්සයිඩ් තිබුණා. කොපර්ගේ ධන එකේ ඔක්සයිඩ් එක Cu2O මොන පාටයිද කියලා මතකද? කොපර්ගේ ධන එකේ ඔක්සයිඩ් එක Cu2O ගේ පාට මතකද? රතු දුඹුරු ආයමත් එයත් රතු දුඹුරුමයි. කොපර් ගැන රතු දුඹුරු භාවිතා වෙන අවස්ථා දෙකකදී. මොකද අනිත් එක? කොපර් ගැන ඉගෙන ගන්න කතාවේ රතු දුඹුරු කියවෙන තැන් දෙකක් තියෙනවා. එකක් Cu2O කොපර්ගේ ධන එකේ ඔක්සයිඩ් එක. අනිත් එක මොකක්ද? i3 minus. දැන් අපි කතා කියන්නේ ඒක කොපර්ගේම සීන් එක නෙවෙයි. නමුත් කොපර් ගැන කතාවේදී යා හිටියන්නේ i3 minus. රතු දුඹුරු. හරි ඊට පස්සේ එතන කොපර් ධන එකේ ඔක්සයිඩ් එක රතු දුඹුරුයි. කොපර් ධන දෙකේ ඔක්සයිඩ් එක මොන පාටද? Cu මොන පාටද? කළු පාටයි. ධන දෙකේ ඔක්සයිඩ් එක කළු පාටයි. ධන එකේ ඔක්සයිඩ් එක රතු දුඹුරු පාටයි. ඒ වගේ දේවල් ටිකක් තමයි කොපර් සම්බන්ධව ගියේ. අපි ඊට පස්සේ යනවා නම් නිකල් වලට. නිකල්ගේ වයිබ් එක මොකක්ද ළමයි? නිකල් මොන වයිබ් එකේද හිටියේ? කොළ පාට. නිකල් 2+ තමයි වෙන්නන්නේ. කොළ පාට තමයි යාගේ වයිබ් එක. එයාගේ එතකොට මේ සාමාන්‍ය විදියට කතාව බැලුවොත් එයාගේ ජලීය ද්‍රාවණය කොළ පාටයි. නිකල්ගේ ජලය 6ක් එක්ක හදන ජලීය සංකීර්ණ කොළ පාටයි. නිකල් හයිඩ්‍රොක්සයිඩ් එක මොන පාටද? අරකට බස්ම දැම්මම එන නිකල් හයිඩ්‍රොක්සයිඩ් එක මොන පාටද? ඒත් කොළ පාටම තමයි උනේ. වැඩිපුර බස්ම එක්ක යා ප්‍රතික්‍රියා කරේ නෑනේ. වැඩිපුර බස්ම එක්ක වැඩක් කරේ සිංක් සහ ක්‍රෝමියම් විතරයිලුනේ. වැඩිපුර ඇමෝනියා එක්ක යා ඇමීන් සංකීර්ණ හැදුවා. ඇමෝනියා 6ක් එක්ක මේගොල්ලෝනේ ඇමෝනියා 6ක් එක්ක. එයාගේ ඇමීන් එයා බහුතරයට එකගම හැසිරුණ කෙනෙක් නිකල් කියන්නේ. නිකල්ගේ ඇමීන් සංකීර්ණ මොන පාටද? බහුතරයක් ඇමීන් සංකීර්ණ මොන පාටද? තද නිල් පාටයි. ඉතින් නිකල්ගේ ඇමීන් සංකීර්ණ තද නිල් පාටයි. අනිත් පැත්තට නිකල්ගේ ක්ලෝරයිඩ් සංකීර්ණ මොන පාටද? කහ පාටයි. ඒකත් බහුතරයාගේ කහ පාටයි. නිකල්ගේත් කහ පාටයි. ඒක ගැලපෙන රටාවකට ගිහිල්ලා තියෙනවා. ඒ රෙන්න නිකල්ගේ ලොකු විස්තර වෙන මොකුත් වැඩිපුර ඒවා තිබ්බේ නැහැ. නිකල් හරි සාමගාමී කෙනෙක්. කොබෝල්ට්. ඊගොනුවේ මොන නියෝජනයේද? ආන්තා නියෝජනය. එතකොට කොබෝල්ට්ගේ වයිබ් එක මොකද්ද? රෝස පාට තමයි ගියේ. එතකොට කොබෝල්ට් 2+ ජලීය ද්‍රාවණය රෝස පාටයි. ක්‍රමෙන් භස්ම දාන් යද්දී එයා හදනවා කොබෝල්ට් හයිඩ්‍රොක්සයිඩ් එක COOH ඒත් මොන පාටද? රෝස පාටයි. වැඩිපුර OH- එක මොකුත් ගනුදෙනුවක් නැහැ. සමහරක් වෙලාවට වැඩිපුර OH- එක ගනුදෙනුවක් තියෙනවා කියලා හිතෙන්න පුළුවන්. ඒ කියන්නේ ළමයෙකුට නිකන් සැකයක් එන්න පුළුවන්. පරණ ඒ කියන්නේ දැන් ඔයාලගේ රිසෝස් බුක් එක කියලා එකක් තියෙනවනේ. රිසෝස් බුක් එක 2019ම හදපු එකක් තියෙනවා. පස්සේ සංශෝධිත දෙවෙනි මුද්‍රණයකුත් තියෙනවා. සිංහල වලත් තියෙනවා එහෙම එකක්. ඉංග්‍රීසි මීඩියම් එකෙත් එහෙම එකක් තියෙනවා. ඉංග්‍රීසි මීඩියම් ළමයින්ගේ රිසෝස් බුක් එකේ පළවෙනි මුද්‍රණේ වැරදීමකින් වැඩිපුර OH- එක කොබෝල්ගේ ප්‍රතික්‍රියාවක් දාලා තිබුණා. ඒක වැරදි. ඒක අලුත් රිසෝස් බුක් එකේ වෙද්දි හදලා තිබුණා. කවුරු හරි ඉංග්‍රීසි මීඩියම් ළමයෙක් තමන්ගේ රිසෝස් බුක් එක නිකන් බලනකොට මේකට අදාළව කොබෝල්ට් වැඩිපුර OH- එක මොකක් හරි ප්‍රතික්‍රියාවක් තියෙන කතන්දරයක් තිබ්බොතින් ඒක වැරදි. සහ ඔයා භාවිතා කරමින් ඉන්නේ රිසෝස් බුක් එකේ පළවෙනි වර්ෂන් එක, පරණ වර්ෂන් එක. ඒක අයින් කරලා දාලා අලුත් වර්ෂන් එක ඩවුන්ලෝඩ් කරගෙන ඒක පාවිච්චි කරන්න. ඒක එහෙම අර දෙවෙනි මුද්‍රණයේදී හරි ගස්සපු දේවල් ටිකක් තියෙනවා. ඒක සිංහල මීඩියම් එකෙත් වෙන තැන්වල තියෙනවා. ඉංග්‍රීසි මීඩියම් එකෙත් එහෙම එක තැන්වල තියෙනවා. ඒ හින්දා තමන් අර පාවිච්චි කරන්නේ දෙවෙනි මුද්‍රණයේ වෙන්න ඕන රිසෝස් බුක් එක බලනවා නම්. ඇත්තටම රිසෝස් බුක් එක බැලීමේ අවශ්‍යතාවයක් කිසිසේත්ම නැහැ. පන්තියේ වැඩ ටික තමන් හරියට කරනවා නම්
මේ මොකද්ද කී හිටියේ මේ කොබෝල්ගේ වැඩිපුර OH- එක කතන්දරයක් නැහැ. වැඩිපුර ඇමෝනියා එක කොබෝල්ට් හැදුවද ළමයි ඇමීන් සංකීර්ණයක්? හිතන්න නිකන් ඔහේ ඔළුව තියාගෙන ඉන්න එපා. වැඩි මහන්සි කරවන්න. ඒ ආයාසය දරවන්න වෙනවා මොලේට. කොබෝල්ට් එහෙම වැඩිපුර ඇමෝනියා එක සංකීර්ණ හැදුවද? ඉතින් අන්තිම 4 දෙනාම හදනවනේ කොබෝල්ට් කියන්නේ අන්තිම 4 වෙනියා. අග ඉඳන් බලද්දි. මෙයා හදනවා. ඇමෝනියා 6ක් එක්ක. කොබෝල්ට් 2+ ගේ ඇමීන් සංකීර්ණ මොන පාටද? අර අගමුල මාරු කරගත්ත කේස් එක තියෙන්නේ. ඒක කහ දුමුරු පාටයි. ඒක අර අපි හිතන්නේ බහුතරයක් නිල් පාට හින්දා මේකත් නිල් පාට වෙයි කියලා. හැබැයි ඒක කහ දුමුරු පාට වෙලා ක්ලෝරයිඩ් සංකීර්ණ නිල් පාට වුණා. ඔක්කොම පටලවලා තියෙන්නේ එතන. ඒතර ඒක කහ දුමුරු පාටයි. ඒකට H2O2 වගේ දාලා ඔය කොබෝල්ට් 2+ ගේ ඇමීන් සංකීර්ණය කොබෝල්ට් 3+ ගේ ඇමීන් සංකීර්ණ කරන්න පුළුවන් කිව්වා. ඒක මොන පාටද? කහ දුමුරු එකට H2O2 දාලා කොබෝල්ට් 3+ ගේ ඇමීන් සංකීර්ණය හදද්දී ඒක මොන පාටද? රතු දුමුරු පාටයි. අරක කහ දුමුරු මේක රතු දුමුරු විදිහට තමයි වැඩේ කියේ. හරිද? යා රතු දුමුරු පාටට කියනවා. හරි එතකොට ඒකත් මතකයි. අනිත් පැත්තෙන් ක්ලෝරයිඩ් සංකීර්ණය මං කිව්වා ක්ලෝරින් 4ක් එක්ක. හැබැයි සාමාන්‍යයෙන් බහුතරය පෙන්වන්නේ කහ පාට වුණාට මෙයා පෙන්නුවේ තද නිල් පාට. හේතුව අර කොබෝල්ට් පොඩ්ඩක් වැඩේ පටලවාගෙන ඉන්න එක කියලා අපි කිව්වා. ඊට පස්සේ එතනින් කොබෝල්ට්ගේ කතාව ඉවර වුණා. අපි ඊළඟට ගියේ යකඩ වලට. යකඩ තමයි අන්තිමට අපි කතා කර හිටියේ. යකඩ වල ඇත්තටම වැඩ පහින් අන්තිම වැඩ තුනේම බලන්න දෙයක් තිබුණේ නැහැ. ක්ලෝරයිඩ් එක කොහොමත් අර අනිත් හැමෝම වගේ ක්ලෝරින් 4ක් එක්ක එකතු වෙලා කහ පාට සංගත සංකීර්ණ හදන එක තමයි ක්ලෝරින් එක උනේ. ක්ලෝරින්ගේ වැඩේ කරා විශේෂයක් නැහැ. මේක එහෙමයි. අනිත් දෙක නම් කරේම නැහැ ඉතින්. ඇයි මේක කරන්නේ සිංක් සහ ක්‍රෝමියම් විතරයි. මේක අන්තිම 4 දෙනා විතරයි. යකඩ කියන්නේ 5 වෙනි අග ඉඳන් බලලා. දෙයා ඒක කරන්නේ නැහැ. ඒතර යකඩවල අර බැලූ බැලමට හෙන අමාරුයි ගොඩක් තිබුණා වගේ අපිට හිතෙනවා තමයි. හැබැයි ඇත්තටම යකඩවල එච්චර දෙයක් තිබිලා නැහැ. යකඩවල තිබිලා තින්නේ අර කතන්දර දෙක විතරයි හරියට බැලුවා. ඒකත් මතක හිටින්න නැති එක තමයි ලෙඩේ ඉති. ලෙඩේ නෙමෙයි ඒක අවුල ඉතින් ඒක තමයි. ඒතර මොකද වෙන්නේ? යකඩවල ධන දෙකේ නිකම්ම ජලීය ආයනේ මොන පාටද? දැක්කද? ඒක බෑ. යකඩවල ධන දෙකේ ජලීය ආයනේ මොන පාටද? ලා කොළ පාටයි ඒක. ධන දෙකේ ජලීය ආයනේ යකඩවල ලා කොළ පාට. අපි කිව්වේ නිකල් 2+ ගේ මල්ලි කෙනෙක් කිව්වා Fe2+. Fe2+ ගේ නිකල් 2+ ගේ මල්ලි කෙනෙක් කිව්වේ ලා කොළ හින්දා. අරක කොළ මේක ලා කොළ. ඒ වගේ. එහෙම මතක තියාගන්න දෙන්න නෑකම්වත් තරහ කොහොම හරි ගමන් කරගන්න වෙනවා. එතකොට Fe2+ ගේ ජලීය ද්‍රාවණයේ ඒ වගේ ලා කොළ පාටයි හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේපේ මොන පාටද ළමයි? නියමයි කිලිටි කොළ පාටයි. ඇයි ළඟින් යන්න බෑ කොළ පාටක් ගෑවිලා හරි තියෙන්න ඕන. අරයා ලා කොළ පාටයි මේක කිලිටි කොළ පාටයි. ඕකෙම Fe3+ ගේ පාටවල් දෙක මතක් කරන්න. මොනවයිද? Fe3+ ගේ ජලීය ද්‍රාවණයේ අවක්ෂේපේ මොන පාටයිද? කහ දුමුරුයි රතු දුමුරුයි. හයිඩ්‍රොක්සයිඩ් එක රතු දුමුරු ජලීය ද්‍රාවණයේ කහ දුමුරු. ඒ දෙන්න. එතකොට ලා කොළ කිලිටි කොළ මොකද ලා කොළ කිලිටි කොළ? Fe2+ ගේ ජලීය ද්‍රාවණයේ හයිඩ්‍රොක්සයිඩ් එකයි. කහ දුමුරු රතු දුමුරු Fe3+ ගේ ජලීය ද්‍රාවණයේ හයිඩ්‍රොක්සයිඩ් එකයි. ඕක තමයි බර දාලා මතක තියාගන්න කියලා තියෙන්නේ. ක්ලෝරින් එක ඒ වෙලට හිතන එක ලිව්වත් හරියනවා ප්‍රශ්නයක් නැහැ. අනිත් වැඩ දෙක කරන්නේ නැහැ. යකඩවල ඒ පැත්තෙන් බයක් නැහැ. අර පොඩ්ඩක් අර මේ හඳුනා ගැනීමේ පරීක්ෂණ කියලා තිබුණා. ඒක තමයි චුට්ටක් බලන්න තියෙන්නේ. ඒවලත් ප්‍රතික්‍රියාව මතක තියාගන්න එක තමයි අමාරු වැඩේ. ප්‍රතික්‍රියාව අහන්නේ නැහැ කියලා එකක් නැහැ. නමුත් ඒකට වඩා වැඩිපුර මේ නිරීක්ෂණ තමයි පුළුවන් වෙන්න ඕනේ. ප්‍රතික්‍රියාවක් කොහොම හරි බලන්න. නමුත් ප්‍රතික්‍රියා ටිකක් අමතක වෙන එක ස්වභාවිකයි. ඒක ආයෙ ලිය පේපර් වල ඇවිල්ලා වැරදිලා ආයෙ තමන් බලලා එහෙම තමයි ගොඩක් ළමයි ඕවා හරි ගස්ස ගන්න. ඒ කියන්නේ ওই ප්‍රතික්‍රියාව එකපාර මතක හිටින්න නැතුව පේපර් එක ඇවිල්ලා ලියා ගන්න බැරි වෙලා කෙල වෙලා ගෙදර ඇවිල්ලා ආයෙ බලලා ඔහොම තමයි ගොඩක් වෙලාවට ඔක හරියන්නේ. ආයෙ පේපර් එක ආයෙ ඇවිල්ලා ආයෙ බැරි වෙලා ඔහොම ගිහිල්ලා ඉතින් කොයි වෙලාවක ඔක පුළුවන් කරගන්න මට්ටමකට එනවා. ඒ ප්‍රතික්‍රියා ටික එහෙම තමයි සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට. හැබැයි නිරීක්ෂණ ටික එහෙම බෑ. නිරීක්ෂණ දැම්මම පුළුවන් වෙන්න ඕනේ. ඒ කියන්නේ යකඩවල ධන දෙක හඳුනා ගන්න ඕනේ. යකඩවල ධන තුනේ සයනයිඩ් සංකීර්ණේ. යකඩවල ධන දෙක හඳුනා ගන්න දාන්නේ යකඩවල ධන තුනේ සයනයිඩ් සංකීර්ණේ. එතකොට තමයි තද නිල් පාට අවක්ෂේපයක් එන්නේ. ඒක තමයි ළමයි කොටු වරහන් අවක්ෂේප වෙන එකම අවස්ථාව අපි ඉගෙන ගන්න සීමාව ඇතුලේ. මොකද කොටු වරහන් අවක්ෂේප වෙන එකම අවස්ථාව. මම කලින් කිව්වා මතකද සංගත සංකීර්ණ සාමාන්‍යයෙන් වතුරේ දිය වෙනවා කියන. පටන් ගන්න කිව්වා කොටු වරහන ගැහුවොත් ඒව වතුරේ දිය වෙනවා කියලා ගන්න කිව්වා. මම හැබැයි කිව්වා එකම එක තැනක් අපිට හම්බ වෙනවා කියලා එහෙම නොවෙන. යකඩවල කියලාත් මම යන්තම් කිව්වා. ඒ තමයි මේ තැන. යකඩවල සයනයිඩ් සංකීර්ණ වල ඒක සංගත සංකීර්ණ කොටු වරහන් එහෙම තියෙනවනේ. හැබැයි ඒගොල්ලෝ අවක්ෂේප. සාමාන්‍යයෙන් කොටු වරහන් තියෙන ඒ වතුර දිය වුණානේ. අනිත් හැම තැනම අපිට හම්බෙනවා වතුර දිය වෙනවා. අපේ සිලබස් එකේ අපිට හම්බෙන අනිත් හැම කොටු වරහනම් වගේ වතුර දිය වෙනවා.
අපි ලියනකොට ඔක කොහොම කියන්න බෑ හරිද? තව ඕන තරම් තියෙනවා ලෝකේ. සාමාන්‍යයෙන් අපි ලියද්දී අපිට හම්බෙන හැම එකම එහෙමයි. මම මේ මතක තියාගන්න පොඩි ජිල්මාට් කෙටි ක්‍රමයක් කියන්නේ. ඒක පර්ෆෙක්ට් නෑ. ඒක 100% නිවැරදි නෑ. අර වගේ එකක් ෂේප් එකේ ළමයෙකුට මතක තියාගන්න උදව්වක් කරගත්තා. යකඩවල ඔය සයනයිඩ් සංකීර්ණ හදන නිල් පාට තද නිල් පාට අවක්ෂේප විතරයි ඒ වැඩි නොවන තැන් කියලා තියෙන්නේ. තද නිල් පාට අවක්ෂේපයක්. එතකොට යකඩ ධන දෙකට ධන තුනේ සයනයිඩ් සංකීර්ණ දැම්මම තද නිල් පාට අවක්ෂේපයක් එනවා. අනිත් පැත්තට යකඩ ධන 3 එනට ධන දෙකේ සයනයිඩ් සංකීර්ණ දැම්මම එයත් තද නිල් පාට අවක්ෂේපයක් දෙනවා. ඒක ප්‍රෙසියන් නිල් කියලා හඳුන්වනවා. තද නිල් කියලා විතරක් ලිව්වත් අවුලක් නැහැ. ලකුණු දෙනවා පේපර් එකට. ප්‍රෙසියන් නිල් එකත් තද නිලක් ඇත්තට. ඒ කියන්නේ පළවෙනි කතාව නිකන් තද නිල්. යකඩ ධන දෙකේ එක නිකම්ම නිකන් තද නිල්. යකඩ ධන 3 එක තමයි ප්‍රෙසියන් තද නිල්. ඒව ඕනේ නැහැ. නිකන් තද නිල් කියලා ලිව්වත් අවුලක් නැහැ. ඊට පස්සේ යකඩ ධන 3 අඳුර ගන්න තව එකක් තිබ්බා තයෝසයනේට් දාන එක. SCN- දාන එක. ඒකෙදි තද රතු නැත්නම් ලේ රතු පාට ද්‍රාවණයක් එනවා කියලා එහෙම කතාවකුත් කිව්වා. ඒ ඔක්කොම ටයිප් කරලා ටියුට් එකේ දීලා තිබුණා. අපිට ඒ හරිය ලියන්න දෙයක් තිබ්බේ නැහැ. ඔක තමයි එතන කතන්දරේ තිබුණේ. හරි යකඩත් ඉවරයි. මේ දෙන්න අන්තිම දෙන්න කතා කරලා අර ටිකත් පොඩ්ඩක් බලලා ඊට පස්සේ තව මේකට අදාළ විශේෂ පොඩි පොඩි මොන හරි තව විස්තර තියෙනවා නම් ඒව මොකද කියලා. මොන පාටද VO2+ කහ පාටයි. කොහොමද VO2+ කහ පාටයි කියලා ගන්නෙ? වැනේඩියම්ගේ පාටවල් කියලා අපි වෙන වෙනම පාටවල් කතා කරේ නෑ. අපි කතා කරේ අර 5 4 3 2 කහ නිල් කොළ දම් ඔය කතාවනේ. ඒතර වැනේඩියම්ගේ මොකක් හරි කෙනෙක්ගේ ජලීය ද්‍රාවණයක පාටක් ඇහුවම අපි බලන්නේ ඔක්සිකරණාංකය මොකක්ද කියන්නේ. 5 4 3 2 කියන ඔක්සිකරණාංක පිළිවෙලට කහ නිල් කොළ දම් ගියේ. ඒතර මෙයාගේ ඔක්සිකරණාංකය හොයලා බලන්න ධන 5යි කියලා ඉන්නේ. ඒතර 5ට අදාළ පාට වෙන්නේ කහනේ. ඒ නිසා VO2+ ජලීය ද්‍රාවණයක් කහ පාට තමයි වෙන්නේ. ඒ වගේ වැනේඩියම්ගේ මොකක් හරි ජලීය ද්‍රාවණයක පාටක් කියලා ඇහුවොතින් ඔක්සිකරණාංකය හොයලා 5 4 3 2 කහ නිල් කොළ දම් රටාවට මැච් කරලා ඒ අදාළ කෙනාගේ පාට හිතා ගන්න පුළුවන්. වැනේඩියම් වගේ කෙනෙක්ගේ. ඊට පස්සේ අපි නිකන් මුල ඉඳන් අගට වගේ බලමු. Cr3+ ජලීය ද්‍රාවණයක් මොන පාටද? මොකද ඕගලන්ට අන්තිමේව මතකයි මුල් හරිය තමයි මතක නැහැ. Cr3+ chromium 3+ සංශුද්ධ ජලීය ද්‍රාවණයක් මොන පාටද? Cr3+ ජලීය ද්‍රාවණයක් මොන පාටද? ඔන්ලයින් ළමයි මොකද කියන්නේ? මම නම් පේන්නේ නැහැ පොඩි එකක් කියන්නේ. දම් පාටයි කොහොමද? Cr3+ ජලීය ද්‍රාවණයක් දම් පාට. හැබැයි Cr3+ රසායනික ප්‍රතික්‍රියාවකින් ආව නම් මොන පාටයිද? ඒ කියන්නේ සංසුද්ධ Cr3+ ජලීය ද්‍රාවණයක් දම් පාට උනාට මොකක් හරි ප්‍රතික්‍රියාවකින් එනකොට Cr3+ ගේ පාට වෙන එකක් කියලා කිව්වා. ඒක මොන පාටයිද? ප්‍රතික්‍රියාවකින් Cr3+ ලැබෙනකොට යා මොන පාටයිද? කොළ පාටයි. සංසුද්ධ Cr3+ දම් පාටයි ප්‍රතික්‍රියාවකින් ලැබෙනකොට කොළ පාටයි. ඊට පස්සේ CrOH3 ක්‍රෝමියම්ගේ හයිඩ්‍රොක්සයිඩ් එක. මොකද CrOH3 ගේ පාට? මේ ඔක්කොම ඩීකොනෝ සෙමිනාර් එකේ ගිය සතිය අර ඔන්ලයින් විදිහට තිබ්බ එකේ වැඩේ. CrOH3 ගේ පාට මොකද්ද? නිල් කොළ පාට. යාර අපි චන්ද්‍රිකා රනිල් කතාව ගෙනාවේ ඕකටනේ. නිල් කොළ පාටයි CrOH3 එක. CrOH3 වැඩිපුර OH- එක්ක ප්‍රතික්‍රියාවක් කරනවද නැද්ද? ක්‍රෝමියම් හයිඩ්‍රොක්සයිඩ් එක වැඩිපුර OH- එක්ක දිය වෙනවද නැද්ද? ක්‍රෝමියම් වැඩිපුර OH- එක්ක ප්‍රතික්‍රියාවක් තියනවද නැද්ද? තියෙනවා. D කොණුවේ එහෙම වැඩිපුර OH- එක්ක විශේෂ නිරීක්ෂණයක් දුන්නේ දෙන්නෙක්ගේ අයන විතරයි. කවුද දෙන්න? සිංක් සහ අනිත් එක්කන තමයි ක්‍රෝමියම්. D ගුණය වැඩිපුර OH- එක්ක ඔය වැඩේ කරේ ඒ දෙන්න විතරයි. සිංක් සහ ක්‍රෝමියම් විතරයි. ඒතර ක්‍රෝමියමුත් වැඩිපුර OH වල දිය වෙලා OH 4ක සංකීර්ණයක් හදනවා කොළ පාටයි. සිංක් උනත් එහෙම තමයි වැඩේ වෙන්නේ. ඒ ක්‍රෝමියම්ගේ මූලිකට. ඊට පස්සේ CrO4 ගේ නම මොකද්ද? CrO4 කියන්නේ මොකද්ද නම? ක්‍රෝමේට්. ක්‍රෝමේට් ජලීය ද්‍රාවණයක් මොන පාටයිද? CrO4 කියන්නේ ක්‍රෝමේට්. ක්‍රෝමේට් ජලීය ද්‍රාවණයක් මොන පාටයිද? කහ පාටයි. Cr2O72 ගේ නම මොකද්ද? ඩයික්‍රෝමේට්. Cr2O72 ඩයික්‍රෝමේට්. ඩයික්‍රෝමේට් ජලීය ද්‍රාවණයක පාට මොකද්ද? ක්‍රෝමේට් ජලීය ද්‍රාවණයක් කහ පාටයි. ඩයික්‍රෝමේට් ජලීය ද්‍රාවණයක් මොන පාටයිද? තැඹිලි පාටයි. ඔය දෙකෙන් ආම්ලික මාධ්‍යයේදී පවතින්නේ ක්‍රෝමේට්ද ඩයික්‍රෝමේට්?
ක්‍රෝමේට් ඩයික්‍රෝමේට් දෙන්නගෙන් එක්කෙනෙක් ඉන්නේ වාෂ්මික මාධ්‍ය අනිත් එක්කෙනා ඉන්නේ ආම්ලික මාධ්‍ය. ඔය දෙන්නගෙන් ආම්ලික මාධ්‍ය ස්ථායීව පවතින කෙනා වෙන්නේ ක්‍රෝමේට්ද නැත්නම් ඩයික්‍රෝමේට්ද? කවුද? ඩයික්‍රෝමේට්. කියන්නේ පාට තද එක්කනා අකුරු වැඩි එක්කනා එයා තමයි ආම්ලික මාධ්‍ය ස්ථායීව තියෙන්නේ. ඒ ක්‍රෝමියම්ගේ ඔක්සෝ යන කතන්දරේ ආම්ලික මාධ්‍ය ඩයික්‍රෝමේට් ඉන්නවා, වාෂ්මික මාධ්‍ය ක්‍රෝමේට් ඉන්නවා. ක්‍රෝමේට් කහ පාටයි, ඩයික්‍රෝමේට් තැඹිලි පාටයි. එහෙම තමයි ඒගොල්ලන්ගේ කතාව ගියේ. ඊට පස්සේ මැංගනීස් අපි මේ නිකන් ඩීගනෝ මතක් කරන්න ගත්තා අර පෝලින් ටික ඉවරලා එනකන් කියලා. දැන් කමන්නේ මැංගනීස් මතක් කරලා වැඩ ඉවර කරමු. Mn2+ ජලීය ද්‍රාවණය මොන පාටද? උත්තර දෙකක් දක්වා පිළිගන්න පුළුවන්. Mn2+ ජලීය ද්‍රාවණය මොන පාටයිද? ලාරෝස කියන්නත් පුළුවන්, එහෙම නැත්නම් අවර්ණ කියන්නත් පුළුවන්. දෙකම හරි. Mn2+ ජලීය ද්‍රාවණ ලාරෝස නැත්නම් අවර්ණ. ඊළඟට දෙවෙනි මේ පළවෙනි වැඩේ ජලීයයිනේ. දෙවෙනියටත් මේකේ හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේපය බලනවනේ MnOH2. මැංගනීස් හයිඩ්‍රොක්සයිඩ් මොන පාටයිද? Mn2+ ජලීය ද්‍රාවණයේ අවර්ණ නැත්නම් ලාරෝස පාටයි. ඊට පස්සේ යාට භස්මයක් දාද්දී MnOH2 හදනවා. MnOH2 මොන පාටයිද? මැංගනීස් හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේපේ පාට මොකද්ද? ක්‍රීම් පාට. නැත්නම් කහ සුදු වගේ එකක් කියන්න පුළුවන්. ක්‍රීම් පාට තමයි හොඳ මේක. MnOH2 නැත්නම් මැංගනීස් හයිඩ්‍රොක්සයිඩ් එක කරන සාමාන්‍යයෙන් හයිඩ්‍රොක්සයිඩ් නොකරන දේ මොකද්ද? මැංගනීස් හයිඩ්‍රොක්සයිඩ් සම්බන්ධ විශේෂ දෙයක් කියනවා සාමාන්‍ය හයිඩ්‍රොක්සයිඩ් කරන්නේ නැති. මොකද්ද මම මේ කියන්නේ? සාමාන්‍යයෙන් හයිඩ්‍රොක්සයිඩ් කරන්නේ නැති මැංගනීස් හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේපේ කරන විශේෂ දේ මොකක්ද ඔන්ලයින් නෝයි? වාතයට නිරාවරණය වෙලා තිබුණම වාතය මගින් ඔක්සිකරණය වීම. මැංගනීස් හයිඩ්‍රොක්සයිඩ් වාතය මගින් ඔක්සිකරණය වෙලා හදනවා MnO2. මැංගනීස් හයිඩ්‍රොක්සයිඩ් ක්‍රීම් පාටයි, MnO2 කළු දුමුරු පාටයි. ඕක තමයි අර සුදු ඇඳගෙන කළුව විඳින් කතාවක් විදිහට ඩීගොනුවේ කිව්වේ. අපි කිව්වා හරියටම කියනවා නම් ක්‍රීම් ඇඳගෙන කළු දුඹුරු ඇවිදින් කියලා තමයි යන්නේ. හැබැයි අපි කියද්දි නිකන් කියනවා සුදු ඇඳගෙන කළු ඇවිදින් සීන් එකක් කියලා. ඒතර ඩී ගොනුවටම සුදු කෙනෙක් කළු වෙන සීන් එකක් තියෙන්නේ උතන තමයි. මැංගනීස් හයිඩ්‍රොක්සයිඩ් එක වාතයෙන් නිරාවරණය වෙලා තිබුණාම මැංගනීස් ඔක්සයිඩ් බවට පත් වෙන එක. ඊට පස්සේ මෙහෙම එකක්. මැංගනීස්ගේ තියෙනවා, ඒ කියන්නේ එයා වැඩිපුර OH- එක දී වෙන්නේ මොකුත් නැහැ. ක්ලෝරයිඩ් සංකීර්ණයක් හදනවා. මැංගනීස්ගේ ක්ලෝරයිඩ් සංකීර්ණය මොන පාටයිද? MnCl4 2- එක මොන පාටයිද? බහුතරයක් ක්ලෝරයිඩ් සංකීර්ණ මොන පාටයිද? අපි ඩී ගොනුවේ දකින බහුතරයක් ක්ලෝරයිඩ් සංකීර්ණ මොන පාටයිද? කහ පාටයි. මැංගනීස්ගේ විතරක් ක්ලෝරයිඩ් සංකීර්ණ මොන පාටයිද? නිල් නෙවෙයි. මැංගනීස්ගේ පොඩි වෙනසක් වුණේ. මැංගනීස්ගේ ක්ලෝරයිඩ් සංකීර්ණ පාට කහ කොළ පාට තිබුණේ. මැංගනීස් වල ක්ලෝරයිඩ් සංකීර්ණ කහ කොළ පාටයි. අනිත් ඕන කෙනෙක්ගේ ක්ලෝරයිඩ් ඕන කෙනෙක්ගේ නෙවෙයි අනිත් ගොඩක් අයගේ ක්ලෝරයිඩ් සංකීර්ණ කහ පාටයි. ඔහොම තමයි ගියේ. ඒ මැංගනීස්ගේ කහ කොළ පාටයි. අර කොබෝල්ට්ගේ විතරක් කාන්තා නියෝජනයේ කතාවක් එක්ක නිල් පාට වුණ එහෙම දෙයක්වත් අපි බැලුවා. මැංගනීස්ගේ ඒ ටික තියෙනවා. ඒ අරින්න මැංගනීස්ගේ තිබුණ ඔක්සෝඇනායන දෙකක්. එක්කෙනෙක් MnO4- අනිත් එක්කන MnO4 2-. MnO4- ගේ නම මොකක්ද? මැංගනීස්ගේ ඔක්සෝඇනායන දෙකෙන් MnO4- ගේ නම මොකක්ද? පර්මැංගනේට්. MnO4 2- ගේ නම මැංගනේට්. පර් නැතුව නිකන් මැංගනේට්. පර්මැංගනේට් මොන පාටයිද? පර්මැංගනේට් ජලීය ද්‍රාවණයක් මොන පාටයිද? පොටෑසියම් පර්මැංගනේට් KMnO4 ජලීය ද්‍රාවණයක් මොන පාටයිද? දම් පාටයි. මැංගනේට් ද්‍රාවණයක් මොන පාටයිද? MnO4 2-. එයා මොන පාටයිද? අරයා දම් පාටයි. MnO4 2- එක මොන පාටයිද? කොළ පාටයි. MnO4- එක දම් පාටයි. MnO4 2- එක කොළ පාටයි. අපි ඉගෙන ගත්තා MnO4- ට සාන්ද්‍ර භස්මයක් දාලා MnO4 2- හදාගන්න පුළුවන් කියලා එහෙමත් කතා කරා. හරි. ওই ටික තමයි මේ ඩී ගුණයට අදාළව දැන් අපි මතක් කරගන්න ටික. ඊටු ටික පස්සේ බලමු.